ආයිබෝවන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා. අද මං මුං කැවුම් හදන විදිහේ වීඩියෝ එකක් තමයි ගෙනාවේ. මම ඔන්න පැය 24ක් විතර පෙඟින්න දාපු හාල් ටිකක් තමයි ඔයගොල්ලෝ මුලින්ම දැක්කේ. දැන් මේ ගරලා සෝදලා ගත්ත මුං ඇට ටික අපි මද ගින්දරේ බැදගමු. ඉතින් මේ ප්‍රමාණ ගැන කියනවා නම් මම මේ මුං ඇට අරන් තියෙන්නේ කිරිටින් හුඬුව තියෙන්නේ ලොකු කිරිටින් හුඬුවෙන් එකහමාරක් නැත්නම් ග්‍රෑම් 500ක්. ඊට පස්සේ හාලුත් ඒ ප්‍රමාණයෙන්ම ගත්තා. මේකට මම පාන් පිටිත් ග්‍රෑම් 250ක් විතර ගත්තා. දැන් අපි ආබු නැටි කීපයක් සහ එනසල් එකතු කරගෙන මේ ටික මම කොටා ගත්තා. මේ තියෙන්නේ මුං ඇට ටික. මුං ඇට නම් මං කෑලි විදිහට තමයි තියාගත්තේ. දැන් අපි හාල් පිටි ටික බැදගමු. යාළුවනේ මේ හාල් පිටි ටිකත් හොඳට වැලි වගේ වෙනකම් මම හොඳට බැදගත්තා. මොකද මම ආසයි අර ක්‍රිස්පි රසට කැවුම් හදාගන්න. ඒ නිසා හොඳින් මේ ටික මම බැදගත්තා. මේ පේනව නේද වැලි වගේ දැන් හොඳටම පැදිලා තියෙන. හොඳ සුවඳකුත් මේ වෙලාවේ එනවා. දැන් අපි මේ පාන් පිටි ග්‍රෑම් 100ක් විතර මේකට එකතු කරන්නේ ග්‍රෑම් 100ක් විතර ඒ ටිකත් හොඳින් බැදගමු. පාන් පිටි නම් කැට වෙනවා යාළුවනේ. එතකොට අපි චුට්ටක් මේ කැට ටික පොඩි කරගෙන තමයි ගන්න ඕනේ. තියෙන පිටි වර්ග 3. මුං ඇට පිටි, හාල් පිටි, පාන් පිටි. දැන් හොඳින් මේ පිටි වර්ග 3ම මිශ්‍ර කරගමු යාළුවනේ. ඔන්න මේ හොඳින් මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් අපි මේ කැවුම් පිටි මිශ්‍රණයට සීනි මුලින්ම කළු කරලා සීනි ග්‍රෑම් 400ක් විතර තමයි යාළුවනේ මම ගත්තේ. ඉතින් මුලින්ම අපි මේ සීනි ටික කළු කරගෙන ඉමු. අපි දැන් මේ සීනි ටික හොඳින් කළු වුණාට පස්සේ වතුර මිලිලීටර් 200ක් විතර මං එකතු කරගන්නවා යාළුවනේ. ඊට පස්සේ මේකටම මම ඉතිරි සීනි ප්‍රමාණය එකතු කරගෙන මේ පැණි ටික හදාගමු යාළුවනේ. මේකටම රසායනුව ලුණු ස්වල්පයකුත් මං එකතු කරගන්නවා. ඒ වගේම තව දෙයක් යාළුවනේ, මම නූල් ඇදෙන පදම වෙනකන් මේ පැණි උණු කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට මුල් වතාවට බුබුලු නැගිලා එනකොට මම ෆ්ලිප් ඔෆ් කරනවා. මුලින්ම යාළුවනේ මම මේකෙන් පැණි ටිකක් අරන් තියනවා. ඊට පස්සේ පිටි ටික එකතු කරගනිමින් මේ පිටි මෝලිය අතේ නොඇලෙන පදමට හදාගන්න ඕනි. පිටි ගොඩාක් එක සැරේට දාන්න නෑ යාළුවනේ. ටික එකතු කරලා අපි හොඳින් මේ පිටි මිශ්‍ර කරගමු. ඔන්න යාළුවනේ පේනව නේද? දැන් මට පැණි ටික මදි බවක් තමයි දැනෙන්නේ. අර අපි මුලින්ම අරන් තියාගත්ත පැණි තියෙනව නේද? යාළුවනේ ඒ ටික එකතු කරලා මේ පිටි මිශ්‍රණය අපි හදාගමු. ඔන්න යාළුවනේ අතේ නොඇලෙන පදමට මම පිටි මිශ්‍රණය හදාගත්තා. දැන් අපි මුං කැවුම් දවටනේ හදාගමු. මේකට මම ගත්තේ පාන් පිටි, හාල් පිටි සම ප්‍රමාණවල. මේකට කහ කුඩු ස්වල්පයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ගමන් මම මේකට එකතු කරගන්නවා පොල් බෑයක කිරි පොලුත් එක්ක බ්ලෙන්ඩර් කරගත්තා. මම මේ මිශ්‍රණය ටිකක් ගන්නට තමයි යාළුවනේ හදාගන්නේ. මේකට ලුණු කුඩු ස්වල්පයකුත් එකතු කරගෙන මේ මිශ්‍රණය ඔන්න මගේ පදමට ඇවිල්ලා තියෙන යාළුවෝ. දැන් අපි අතේ නොඇලෙන පදමට හදාගත්ත පිටි මෝලි තුනී කරලා මුං ඇට කැවුම් ටික කපාගෙන මේ තියෙන කපාගත්ත මුං ඇට කැවුම් ටික සූදානම් කරගෙන දැන් අපි පිටි මිශ්‍රණයේ තවරලා මේ මුං ඇට කැවුම් ටික බැදගමු යාළුවනේ.
යාළුවනේ මම මුං යට ගැවුම් බදින ගමන් හොඳ සුවඳක් නම් එනවා. මම ටිකක් දුඹුරු පාට වෙනකම් බැද ගන්න තමයි සූදානම. ඔන්න යාළුවනේ මම මුං කැවුම් බැදගෙන ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ රස බලන වෙලාව. මේ සැරේ මුං කැවුම් හරි රසට ක්‍රිස්පි වලට තියෙන ඔයාලට සද්ද ඇහෙනවද? ඉතින් මේ තියෙන්නේ ක්‍රිස්පි හරිම රසවත් මුං කැවුම්. ඉතින් යාළුවනේ ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් තියාගෙන යමු. අද ගෙන ආපු මුං කැවුම් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපිත් එක්කම රැඳිලා ඉන්න. ඔයාලට සුබම සුබ දවසක්. තෙරුවන් සරණයි.